මම ආයුර්වේද වෛද්‍ය විමලදාසුගේ ආරච්චි. මම අද ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න යන්නේ මේ ශාකය ගැන. මේ ශාකය තමයි දිවි කඳුරු. මේක විශේෂයිත ශාකයක් වුණත් ආයුර්වේදයේ බෙහෙත් වලට නැතුවම බැරි ශාකයක්. එතකොට මේකේ දලු අරගෙන කකුලේ උලක් එහෙම එන්නාම කහ ලුණු දාලා කොටලා මලවලා බඳිනවා. එතකොට අර කුරුට්ට ඇදෙනවා. ඉස්සෙල්ලාම කිරි ටිකක් දාලා ඉන්න ඕනේ. එතකොට ඊට පස්සේ දලු ටිකක් කඩලා ඉරලා ඒක අඹරලා වතුරෙන්ම අඹරලා ඉරලා හොඳට කකුලට තියලා බඳින්න ඕනේ. අමුක පොඩි කෑල්ලකුත් දාලා. ඒ වගේම මේ සර්ප විසට නාය පොළඟ ඇරෙන්න අනිත් සියලුම සත්තු කෑම මේක දිව්‍ය ඖෂධයක්. මේකේ කොළපොතු අමුකාල් ලුණු දාලා කොටලා මලවලා බඳිනවා. තව ඒ වගේම මේක මේ ශරීරය ඇතුළට ගන්නෑ විශේෂයිත මේ එකක් කෑමට. එතකොට මේ මොන දේවල් වලට කසායවල වලට ඒ වගේ දේවල් වලට ගන්නෑ. මේ විශේෂහගත දෙයක්. මේ බැරිලා කැවුනොත් එහෙම ඒ වමන කරවලා වෛද්‍ය ප්‍රතිකාර කරන්න වෙනවා. ඒ තරම් විසයි. මේවා මේ ගන්නවා මේ කොළ එහෙම කොළ මේ අතු ගන්නවා මේ එක මේ කොඩු වින ඒවා මේ අධිහූනියම් කරන්න. ඒ වගේ දේවල් වලට ගන්නවා. එතකොට මේ ගස් වලට මේ සර්පයෝ ගස් හැටට එන්නෙත් නැහැ. දැන් සර්පෙක් එන්න ආවත් ගහ අර ඊෝ වගේ උන්ට දැනලා උන් ආපහු යනවා. වෙන පාරකින් යනවා යන්න. ඒ තරමට මේ සත්තු හරි බයයි මේ කිරි උන්ටත් මේ කිරි විසයි. බැරිලා කොලයක් ඇල්ල මේවා කිරි මේවා වුණොත් උන් දන්නවා. එතකොට වෙල් වලදී ආනකොට එහෙම උල් ඇන්ලා මඩේදී එහෙම ඒ මඩ ගහට අරව මේවා යන්න මේ හොඳට මේවෙන් කිරි ටිකක් දාලා හිටන් කොළ ටිකක් අමුකාල් ලුණු දාලා කොටලා මලවලා හිටන් බැන්දාම ඒ උල ඇනිච්ච තැන තුවාලය දවස් 3-4ක් බඳිනකොට සුව වෙනවා. තවත් කියනවා නම් මේ ශාකේ මල් සුදු පාට මල්. එතකොට ඒ මල් අරගෙනත් බේත් කරනවා. මේ කකුල් වල දියමිටිය කෑම ඒකටත් ඒ මල් කහ කෑල්ලක් දාලා ලුණු කටයක් දාලා හොඳට අඹරලා ඉරලා මේ තලතෙන් ගානවා මේ අනලා ඉරලා ඒ ඇඟිලි කරු අස්සේ. එතකොට ඒකත් හොඳ වෙනවා. මේ පත්‍ර මේවා හොඳට මේ තම්බල කකුල් හොදන්න විස යනවා. තම්බල ඒ වතුරෙන් කකුල් හේදුවාම වතුරට කකුල බේසමකට දාලා ඉරලා කකුල තියාගෙන උන්නාම ඒ කකුල් වල තියෙන විස ඔය කබර බෙටි එහෙම පෑගුණාම ඒවත් සුව වෙනවා මේ වතුරෙන් හේදුවාම තම්බල හිටන්. ඉතින් අදට මේ ශාකය ගැන මම කියන්න යන්නේ පමණයි. මාගේ ගමේ සීයා කියන YouTube නාලිකාව ඔයගොල්ලෝ බලන්න කියලා ඔබ දැමට තෙරුවන් සරණයි කියලා මෙන්න නවතිනවා.